කොහොමද ඉතින් අද මම ඔයගලන්ට කියන්න යන්නේ ක්‍රීඩාව කියන දේ කොහොමද අපේ මේ ලංකාවේ ළමයින්ට ඒක හඳුන්වලා දෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් ඉන්නවනේ මේ අපේ ළමයි. එතකොට දැන් ඉන්න ළමයි ඇත්තටම ක්‍රීඩා කරන්න නෙමෙයි ඒගොල්ලෝගේ ෆ්‍රී ටයිම් එකේ බලන්නේ කොහොම හරි අම්මගේ හරි තාත්තගේ හරි මොබයිල් ෆෝන් එක අරගෙන ඒ මොබයිල් ෆෝන් එකත් එක්ක කාලය ගත කරන්න. ඉතින් මම අද කියන්නේ මේ මොබයිල් ෆෝන් එකෙන් ගලවලා දරුවට මේ ක්‍රීඩාව එයාගේ ජීවිතේට ඇයි ඇත්තටම වැදගත් වෙන්නේ ඒක කොහොමද අපි ළමයාගේ ලයිෆ් එකට ඇඩ් කරන්නේ කොහොමද කියන එකේ ඒකේ වැදගත්කම ඔයාලටත් අද කියලා දෙන්න. ඉතින් ළමයි අතර ක්‍රීඩාව වැඩි කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අපිට අපේ පුළුවන් ගමේ හරි එතකොට ඉස්කෝලේ හරි නැත්තම් නිතර එක පොඩි තරඟ සංවිධානය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට පුළුවන් බැඩ්මින්ටන් එතකොට පොඩි ළමයි ආස ක්‍රීඩා තියෙනවනේ. ඒ වගේ පාපන්දු ඒ වගේ පොඩි ක්‍රීඩා ටිකක් අපිට ළමයින්ට පුළුවන් අඳුන්වලා දීලා ඒවා නිතර අපිට පුළුවන් ඒ සංවිධානය කරන්න. එතකොට තව පුළුවන් ක්‍රීඩා උපකරණ භාවිතා කරලා සුදුසු ක්‍රීඩා පිටියක් තෝරලා දීලා ළමයින්ට අපිට ක්‍රීඩා කරවන්න උනන්දු කරවන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි අනිවාර්යෙන් මේ ක්‍රීඩාව ළමයිගේ අතරට ගෙනියන්න ගෙදර ඉන්න දෙමව්පියෝ ඔයාලටත් වගකීමක් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පියෝ විදියට දරුවන්ව එන්කරේජ් කරන්න ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ. පුතේ මේක අපි කරොත් මෙහෙමයි අපි මේ ක්‍රීඩාව කරොත් ඔයාට කවදා හරි එකෙන් අනාගතයක් තියෙනවා. එතකොට ක්‍රීඩාව කරන එකෙන් ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් වෙන්නේ. ඒ වගේ දේවල් කියලා ඔයාගේ දරුවව තව පොඩ්ඩක් මොටිවේෂන් කරන්න පුළුවන් දෙමව්පියන්ට මේ ක්‍රීඩාව ගැන දරුවන්ට අඳුන්වලා දීලා. එතකොට මේ පොඩි තරඟ තියලා ඉස්කෝල මට්ටමින් හරි ගමේ හරි ඕගොල්ලෝ හදාගත්ත පොඩි සංවිධානයකින් හරි පොඩි තරඟ තියලා ඒගොල්ලොන්ට ඒක දින්නහම පොඩි ත්‍යාගයක් ලබා දෙනවා නම් gift එකක් දෙනවා නම් ඔය පොඩි දරුවෝ ගොඩාක්ම සතුටින් ඒ ක්‍රීඩාවට සහභාගී වෙනවා. එතකොට මේ ජංගම දුරකථනයත් එක්ක කාලය ගත කරන දරුවා අර තෑග්ග ගන්න තියෙන ආසාව හරි හිතේ තියාගෙන ක්‍රීඩාවට යොමු වෙනවා. ඒ වගේම තමයි සියලුම ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් විනෝදජනක ක්‍රීඩා වැඩසටහන් අපි කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ හැම දරුවෙක්ටම දක්ෂ හෝ වේවා අදක්ෂ හෝ වේවා හැම ක්‍රියාශීලී නැති දරුවෝ කියලා කොට්ටාසයක් නැහැ. හැබැයි මේ සියලුම දරුවන්ට කරන්න පුළුවන් ක්‍රීඩා ටිකක් තෝරගෙන අපි මේ තරඟ සංවිධානය කරොත් ගම් මට්ටමින් ඔගොල්ලොන්ගේ නිවස් මට්ටමින් අනිවාර්යෙන් දරුවව මේ ජංගම දුරකථනයෙන් ගලවගෙන ක්‍රීඩාව කියන දේට නැඹුරු කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ක්‍රීඩාව ඔයාලගේ දරුවට අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් වෙයි. ඉතින් මම මේ කියපු දේවල් හරිනම් හරි කියලා මට කමෙන්ට් එකක් දාන්න. තව දේවල් මේකට ඇඩ් කරන්න ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම හිතන්නේ අද මම කතා කරපු දේ දෙමව්පියෝ විදියට ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. මොකද ගොඩක් පාසල්වල ඉන්න දරුවෝ අනිවාර්යයෙන්ම ගෙවල් වල තනි වුණාම අම්මා තාත්තා වැඩට ගිහින් ඇති ආච්චි සීයාත් එක්ක වෙන්න පුළුවන් ඉන්නේ ළමයා. එතකොට අම්මා තාත්තා එනකන් ආච්චි සීයා ගාව ඉන්න දරුවට ආච්චි සීයා බලා ගන්නයි කියලා කියන්නේ නැහැ. නමුත් මේ දුරකථනයේට ඇබ්බැහි වෙලා ඉන්න එක නවත්ත ගන්න පුළුවන් පොඩි ක්‍රීඩා ඔවුන්ට අඳුන්වලා දුන්නොත්. උදාහරණයක් විදිහට කිව්වොත් අර ටෙනිස් බෝලයක් සාමාන්‍යයෙන් ගෙදර එළියක මේස් එකක් දාලා එල්ලලා එතකොට ක්‍රිකට් පිත්තකින් ඒකට ගහන්න හරි ළමයාට
අවස්ථාවක් ලබා දීලා තියෙනවා නම් ඒ ළමයා ගෙදර ඇත්තටම මේ දුරකථනයට ඇබ්බැහි වෙන එක චුට්ටක් නවත්ත ගන්න පුළුවන්. එතකොට එයාට ක්‍රිකට් කියන එකටත් ආසාවක් ඇති වෙනවා. අනිත් ක්‍රීඩාවටත් එයාගේ ශරීරයේ පැත්තෙන් නිරෝගී වෙනවා. ඉතින් මම මේ කියපු දේ වැදගත් ඇති කියලා මම හිතනවා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු.